කළු සල්ලි සුදු කරන්නේ කොහොමද කියලා දන්නවද? හිතන්න ඔයා ගාව මැෂින් එකක් තියෙනවා. මේ මැෂින් එකට ඔයා දාන්නේ ලේ ගෑවුණු මත්ද්‍රව්‍ය විකුණලා හොයපු හොර පාරෙන් හොයාගත්ත සල්ලි. හැබැයි මැෂින් එකෙන් එළියට එන්නේ කිසිම ප්‍රශ්නයක් නැති නීත්‍යානුකූල අලුත්ම සල්ලි. හරියට මැජික් එකක් වගේ නේද? හැබැයි මේක මැජික් එකක් නෙවෙයි. මේක තමයි ලෝකෙ පුරාම දේශපාලඥයෝ, පාතාල නායකයෝ සහ මහ පරිමාණ ජාවාරම්කරුවෝ දිනපතාම කරන දේ. මේකට තමයි අපි සරලවම කළු සල්ලි සුදු කරනවා. එහෙමත් නැත්නම් මනි ලොන්ඩරින් කියලා කියන්නේ. අද අපි කතා කරන්න යන්නේ මේ අඳුරු ලෝකයේ ඇතුලේ වැඩ වෙන්නේ කොහොමද කියන එක ගැන. මුලින්ම බෑග් වල දාගෙන ගියපු සල්ලි අද ඩිජිටල් වෙලා උන්ඩියල් සහ ක්‍රිප්ටෝ හරහා යන්නේ කොහොමද? ලෝකේ ප්‍රසිද්ධම දේශපාලඥයෝ මේ මනි ලොන්ඩරින් කරලා අහුනේ කොහොමද? ලංකාව වගේ රටකට මේකෙන් වෙන ඇත්තම විනාශය මොකද්ද? ඒ වගේම මේ හොරාකාපු සල්ලි ආපහු රටකට ගේන්න ඇත්තටම පුළුවන්ද? ඉතින් මේ කතාව අනිවාර්යෙන් ඔයාලා දැනගෙන ඉන්න ඕන කතාවක්. ඒ නිසා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. අපි මුලින්ම බලමු මේකට මනි ලොන්ඩරින්. එහෙමත් නැත්නම් සල්ලි හොදනවා කියලා කියන්නේ ඇයි කියලා. ඉතින් මේකේ ඉතිහාසය හොයාගෙන යන්න නම් අපි 1920 ගණන් වල ඇමරිකාවට යන්න ඕනේ. ඔයාලා සමහර විට අහලත් ඇති ලෝක ප්‍රසිද්ධ පාතාල නායකයෙක් වුණු අල් කපෝන් ගැන. අල් කපෝන් නීති විරෝධී මත්පැන් ව්‍යාපාර, සූදුව වගේ දේවල් වලින් දවසට ලක්ෂ ගණන් සල්ලි හෙව්වා. හැබැයි මේවා ඔක්කොම කෑෂ්. මේ සල්ලි ඔක්කොම අරන් ගිහින් කෙලින්ම බැංකුවට දාන්නත් බෑ. මොකද පොලිසියෙන් අහනවා කොහෙන්ද මේ සල්ලි කියලා. ඉතින් අල් කපෝන් මේකට මාර ගේමක් ගෙවුවා. එයා ඇමරිකාව පුරාම තියෙන සල්ලි දාලා ක්‍රියාත්මක වෙන රෙදි හොදන මැෂින් තියෙන කඩවල්, ඒ කියන්නේ ලොන්ඩ්‍රොමාට්ස් ගොඩාක් සල්ලි දීලා ගත්තා. ඉතින් එයා කළේ අර තමන්ගේ නීති විරෝධී සල්ලි මේ රෙදි හොදන කඩවල් වලින් ආපු ලාභය විදියට පොත්වල ලියලා බැංකුවට දාපු එක. එතකොට ඉතින් බැංකුව හිතන්නේ මේවා රෙදි හොදලා හොයපු නීත්‍යානුකූල සල්ලි කියලා. අන්න ඒ විදිහට නීති විරෝධී සල්ලි රෙදි මැෂින් අස්සෙන් යවලා හොදලා ගත්ත නිසා තමයි මේකට මනි ලොන්ඩරින් කියලා නම හැදුනේ. අද වෙනකොට මනි ලොන්ඩරින් එහෙමත් නැත්නම් කළු සල්ලි සුදු කිරීම ප්‍රධාන පියවර තුනකින් තමයි සිද්ධ වෙන්නේ. පළවෙනි පියවර තමයි ප්ලේස්මන්ට්. එහෙමත් නැත්නම් තැන්පත් කිරීම. මේක තමයි මුළු ගේම් එකේ භයානකම සහ අහු වෙන්න ඉඩ තියෙන වැඩිම අවස්ථාව. හිතන්න කෙනෙක් ගාව නීති විරෝධීව හොයපු කෝටි 10ක විතර කෑෂ් තියෙනවා කියලා. ඉතින් මේක කෙලින්ම ගිහිල්ලා එකපාර බැංකුවට දාන්න බෑනේ. එහෙම දැම්මොත් බැංකුවෙන් වගේම මහ බැංකුවෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්න කරනවා මේ සල්ලි කොහෙන්ද කියලා. ඉතින් මේකට එයාලා පාවිච්චි කරන ප්‍රධාන ක්‍රමයක් තමයි ස්මර්ෆින් කියන්නේ. ඒ කියන්නේ අර කෝටි 10, ලක්ෂ 5, ලක්ෂ 10 වගේ සැක හිතෙන්නේ නැති පොඩි ගණන් වලට කඩනවා. ඊට පස්සේ සල්ලි දීලා අරගත්ත සාමාන්‍ය මිනිස්සු 10-15 දෙනෙක්ව පාවිච්චි කරලා විවිධ බැංකුවල විවිධ ශාඛාවල තියෙන ගිණුම් වලට අර සල්ලි ටික ටික තැන්පත් කරනවා. එතකොට මේවා බැංකුවල රේඩාර්